වළක්වන්නේ ගොවිතැන්වලට ආරම්භ වෙලා. නිරත දිග මෝසන් සුළං වර්ෂාව සක්‍රිය වීමත් සමගම මේ කුඹුරු වතුරෙන් පිරීලා දැන් මේ හීය හාලා දැන් වපුරන්නයි මේ සූදානම්. එතකොට කුඹුරක් වපුරනකොට මේ උදැල්ලෙන් අපි ඇලමං අදිනවා. මොකද දැන් ඉස්සරහට මේ මාර්තු අවසන් වෙනකොට අප්‍රේල් මුල් වෙනකොට වැස්ස එන්න පටන් ගන්නවා. ඒතර වයින්කොට මේ වපුරම්පුරට වැටෙන වතුර වක්කඩෙන් බැහැලා යනවා. ඒක නිසා මෙහෙම ඇලමං අදිනවා. ඒ කරන්නේ උදැල්ලෙන් ඇලමං අදින එක කරන්නේ. මේ විදිහට තමයි ඇලමං අදින්නේ. මේ තියෙන ගොවි පෝරුව. වරෙන් කරන කාර්ය තමයි අපි දැන් මේ වපුරනවා කියන කාර්යනේ කරන්නේ. එතකොට මේ විදිහට මේ ඇලමග පාදනවා. මේ ගොවි පෝරුවෙන් ඇලමග පාදනවා. එතකොට වෙන්නේ මේ ඇල දිගේ අර වතුර ටික වැඩි වතුර වීසාම වී කුණු වෙන එක වළක්වන්න මේ වැඩි වතුර ටික මේ ඇලමග දිගේ බැහැලා යනවා. මේ අපි වපුරනවා කියන කාර්යය තමයි කරන්නේ. වපුරනවා කියන්නේ ඇලමං පාදනවා. ඊට පස්සේ තමයි වීහිමේ කාර්ය කරන්නේ. වීහිනවා නෙමෙයි අපි ඒකට කියන්නේ වී වපුරනවා කියලා. ඒතර මේ කාර්යයට කියන්නේ අතීතයේ සිට ගොවියෝ කියන්නේ මේකට වපුරනවා කියලා තමයි. ඒ සඳහා භාවිත වෙන උපකරණය තමයි මේකට කියනවා ගොවි පෝරුව. ගොවි පෝරුව. ඒ උනේ මේ පෝරුවට මේ ඇදුර දිගයි. ඊට පස්සේ හරක් බාණක් ඉන්නවා මේ ඇදුර ගිහිල්ලා ඉවරලා වියගහේ තමයි අමුතු බාණකින් ගැට ගහන්නේ. ඊට පස්සේ ඇදගෙන යනකොට මේ අගේට කුඹුරේ මඩ මට්ටම් වෙන ආකාරය තමයි මේ තියෙන්නේ. මේ දෙපැත්තට මඩ ටික ගලාගෙන යනවා. ඕ දැන් මේ පුංචි ඒ සිදුවුණු ආකාරය පෙන්වන්නේ මොකද මේ වෙනකොට අපිට මේ පෝරුවේ ක්‍රියාකාරීත්වය හරියම විදියට පෙන්වන්න අම්බරුව නැහැ අපිට හොයාගන්න. ගවෙයින් නැහැ. ඉතින් ඔබට මේ දර්ශනයෙන් කියන්නේ කුඹුරේ මඩ මට්ටම් කිරීමේ කාර්ය කරන්න මේ පෝරුවෙන් කියන එකයි. ඊට පස්සේ පෝරුවෙන් මට්ටම් කරලා තමයි අපි ගොවි පෝරුව අරගෙන අර අඳින ලද ඇලමං පෑදීමේ කාර්ය කරන්නේ. එහෙනම් කෘෂිකර්මාන්තයේදී අත්‍යවශ්‍ය උපකරණයක් අතීතයේදී කුඹුරේ මඩ මට්ටම් කිරීම සඳහා මෙන්න මේ පෝරුව භාවිත වුණා කියන කාරණාව පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා දුවේ පුතේ ඕගොල්ලෝ. වැඩි හිටියෝ හැටියට මේවා අපි දැකලා තියෙනවා. පුංචි ඔයා තමයි මේ වගේ ක්‍රියාකාරීත්වය දැකලා නැත්තේ. දැන් පැල කරගත්ත පැලවි වීහිම මේකටත් කියන්නේ වපුරනවා කියලා තමයි. වී වපුරනවා. වපුරන තරමට තමයි අස්සන්න නෙලා ගන්න හැකියාව තියෙන්නේ. එහෙනම් මහදන මුත්තාගේ කතන්දරෙත් මේ වපිරීමේ කතාව කියනවනේ. මොකද්ද කියන්නේ? මුත්තේ මේ ලියද්දේ අඩිය තියෙනකොට වලවල් හැදෙනවා. එහෙනම් බැඳපල්ලා පල්ලැක්කියක්. බැඳලා වීහිනක උඩින් යනවා 4 දෙනෙක් යටින් යනවා. එතකොට අඩිපාරවල් 8ක් හිටිනවා. ඒතර මහදන මුත්තාගේ නුවණට වැඩිය මොකද්ද නුවණක් නෙමෙයි ඒක උපහාසාත්මක කතා. හැබැයි අපේ වැඩි හිටියෝ දැනන් හිටියා කොහොමද මේ කුඹුරට නිවැරදිව වී ටික ඉන්න ඕන කියලා. ඒගොල්ලෝ වී ඉස්සේ පස්සෙන් පස්සට. දැන් මෙහෙම හිනවා. කොහොම හිනවා. පස්සෙන් පස්සට තමයි මේ වී හිීමේ කාර්ය සිදු කළේ. ඇයි එතකොට තමයි අර අඩිය තියෙන වලට වී යට වැටෙන්නේ නැහැ. හරිද? ඉතින් ඈතට විහිනවා. තමයි වී වැපිරීමේ කාර්යය. වී වැපිරීමේ කාර්යය තමයි